මගේ ඇක්වේරියම් එකේ මම ටියෝ එකක් ගේනවා කිව්වා මගේ ෆිෂ් ෆාම් එකේ. මේක තමයි. ඉතින් මම ඔය මගේ ෆ්‍රයි ටැන්ක්ස් දෙකෙන් පටන් ගන්න පැටව ටොප් කරන්න. ඉතින් මේකේ ඉන්නවා මගේ සෝල්ට් එකේ මෝලි පැටව ටිකක්. ප්ලේටිත් ඇති දෙකක් තුනක්. ඒක ෆ්‍රයි ටැන්ක් එක. අනිත් ඒවා ගන්න. ඉතින් මේ තියෙන මගේ සෙකන්ඩ් එක මම මේකේ ටිකක් ලොකු සයිස් වෙන මාළු ටික මේකේ ලොකු කරනවා. මේ දෙකටම ඇපල්ස්නේල දාලා තියෙන. එතකොට මොනවා හරි කැම ඉතුරුනොත් ඇමෝනියා හැදෙන්නේ නැතුව වතුරේ ඇපල්ස්නේල ඒව කනවා. එතකොට ටැන්ක් එක ක්ලීන් වෙනවා තවත්. ඉතින් මේ තියෙන මගේ බෙටා ෆිෂ් ගේ ටැන්ක් එක ෆයිටර්. මම මේගොල්ලොම බ්‍රීඩ් කරන වීඩියෝ එකකුත් තියෙනවා. මම මේක හරියටම වර්ග දන්නේ නැහැ. මෙයාගේ ලස්සන දෙක තමයි මම ගත්තේ. මම හිතන්නේ නිකන් බටර්ෆ්ලයි වගේ ටේල් නැති කෙනෙක්. පොඩ්ඩක් වරාලෙන් කැඩලා තියෙන්නේ. ඉතින් guys මේ තියෙන මගේ මම ෆයිටර් බ්‍රීඩ් කරන් ඉන්න ෆීමේල් සතා. මෙයා මම කඩෙන් ගත්තේ. මෙයා එලිෆන්ටියේ ෆීමේල් එක කෙනෙක් half moon. මෙයා රුපියල් 100ක් වගේ වුණා. පිරිමි සතා නම් රුපියල් 300කට ගත්තේ. ඉතින් මෙයාගේ දැන් බ්‍රීඩ් කරන්න කාලේ පුළුවන්. මෙයාගේ අරට සුදු පාට ඩොට් එක ඇවිල්ලා තියෙන්නේ කූර වගේ එක. තව ටිකක් මම ලොකු කරන් ඉන්නේ මෙයා බ්‍රීඩින් වලට ගන්න කලින්. ඉතින් අපි අනිත් ටැන්ක්ස් බලමු. ඉතින් guys මේ තියෙන වගේ අනිත් ටැන්ක් එක ඔයගොල්ලෝ දැකලා ඇති මගේ ෂෝට් වීඩියෝස් එහෙම. මේකේ මම මේන්ලි ලොක් කරේ මෝලි. මම මේ මෝලි කියන්නේ ගෝල්ඩ් ඩස්ට් එකේ ලයර් ටේල් එක නෝමල් රවුන්ඩ් ටේල් එකයි පැටව 40ක් විතර ලොක් කළා. දැන් ඉතුරු වෙලා ඉන්න දෙතුන් දෙනේ මම වික්ක ගොඩක් අය. අර ටැන්ක් එකේ තින්න තව 4ක් විතර මේක ඇත්තේ මේක ෂෝට් ටේල් අයත් ඉන්නවා. මුගිලා ඉන්නේ. මේකේ ඉන්නවා guys ඇල්බයිනෝ ප්ලෙකෝ කෙනෙක්. ඇල්බයිනෝ ටැන්ක් ක්ලීනර් කෙනෙක්. එයාත් මේ ඩ්‍රිෆ්ට්වුඩ් එක අස්සේ ඇංගිලා ඇත්තේ. ඉතින් මේ ටැන්ක් එකත් මම ග්‍රෝ අවුට් වලට ගන්න ටික කන සෙන්ටිමීටර් 3-4 වගේ ටිකක් තව ලොක් කරන්න. මගේ මේ වගේ ටැන්ක්ස් තව දෙකක් තියෙනවා. මම ඒවා තාම යූස් කරලා නැහැ. ඉදිරියට යූස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් guys මේ තියෙන මගේ අලුත් පෝලර් බැලර් ටැන්ක් එක මම මේගොල්ලෝම ගෙන බ්‍රීඩ් කරන් ලොක් කරලා ඒත් මේකේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඔයගොල්ලෝ දකින්න නැති මගේ ෂෝට් වීඩියෝ එකක් මේගොල්ලෝ කියන ටැන්ක් එකට දාලා මේගොල්ලෝ ඉන්නවා. ඉතින් මම 6 දෙනෙක් ගෙනාවා ජෝඩිව 200 ගානේ 600ක. ඒ වුණාට මට ඉතුරුනේ 3 දෙනයි. කට්ටියම හොඳ හෙල්ති විදියට ගෙනා කිසිම ලෙඩක් මුකුත් නැහැ. ඒත් මම ඒන්ජල් ජෝඩුවක් කරන් තමයි මම මේ කඩේ අංකගෙනත් ආව දැම්මට අවුලක් නැද්ද කියලා. ඒ වුණාට මේ පොඩි අවුලක් කියලා ඒගොල්ලෝ කොටන්න ගත්තා. ඊට පස්සේ මම ටෙට්‍රාසයික්ලින් අනම්මනම් කරා. ඒ සමහර අය කිට්ලා මැරුණා. මම මේක වෝටර් චේන්ජ් දුන්නා. ඊට පස්සේ දෙන්නෙක් විතර එක්කෙනෙක් තුවාල වෙලා මැරුණා හොඳටම. ඊට පස්සේ දෙන්නෙක් මැරුණා පොප්පයි හැදිලා. දැන් ඔයාලට පේන නැති මෙතන මෙන්න මෙයාටත් පොප්පයි හැදිලා තියෙන. මට හිතා ගන්න බෑ ඇයි හේතුව කියලා. මේක මම වෝටර් එක හැමදාම චේන්ජ් කර බෙහෙත් දැම්මා. මෙතනින් බ්ලූ සෝල්ට් ඔක්කොම දැම්මා. දන්නේ හේතුව කොහොමද මම මේ තුනෙන්වත් මට පෙයාර එකක් ගන්න පුළුවන් වුණොත් හොඳයි. ඉතින් මම මේගොල්ලන්ට ඉදිරියේදී අලුත් ටැන්ක් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ප්ලාන්ටඩ්. ඒක බලන්නත් ඕගොල්ලෝ මාත් එක්ක channel එකේ ඉන්න කියලා මම ඉන්වයිට් කරනවා. ඉතින් guys ඕගොල්ලෝ මගේ මේ ටැන්ක් එකක් දැකලා ඇති. මේක මම හිතන විදිහට අඩි 10කට මම හරියට සයිස් එක දන්නේ නැහැ guys. කොහොම හරි මම මේකේ බෝදුරට මාළු බ්‍රීඩ් කරනවා. ඒත් මම දැන් බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලොන් අර මෙන්න මේ සයිස් එකේ පොඩ් ටැන්ක්ස් වල බ්‍රීඩ් කරන්න. ඒකට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද මේගොල්ලෝ මේ වගේ ටැන්ක් එකේදී බ්‍රීඩ් වෙන ප්‍රමාණය අඩුයි. මොකද ටැන්ක් එක ලොකුයි සහ මට පැටව අල්ලන්නත් අමාරුයි. අනිත් එක වැස්සට තෙමෙන හින්දා මෙතන මේ pH එක හැමතිස්සෙම ලෝ වෙනවා. ලෝ වුණාට පස්සේ මේගොල්ලෝ බ්‍රීඩ් වෙන්න හොරයි. ඒ හින්දා මේගොල්ලෝ මොලි කියන්නේ සාමාන්‍ය හાર્ඩ් වෝටර් ෆිෂ් කෙනෙක් කියන්නේ pH එක ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ටැප් වෝටර් වලින් තමයි හොඳට බ්‍රීඩ් කරන්න පුළුවන්. ඒ හින්දා මම pH එක වැඩි කරන්නේ කැඩුණු කොරල් එහෙමත් දාලා තියෙන්නේ. ඒත් මේගොල්ලෝ තමයි බ්‍රීඩින් ආ මේගොල්ලෝ නම් අලුතෙන් ගෙනාවු කට්ටියක් ඉන්නවා. අර ප්ලැටිනම් එකේ පැටවුනුත් මං ගාව ඉන්නවා දැන් 20ක් විතර. අර වගේ මං ගෝනි නූල් දාගෙන තියෙන්නේ බ්‍රීඩින් වලට. ඉතින් මේ ටැන්ක් එකේ මේ ඉදිරියේදී මං ගන්න ටැන්ක් එකේ ප්ලාන්ට්ස් එහෙම යාලා තියෙන්නේ. ඒකට අපි බලමු අනිත් ටැන්ක්. ඉතින් guys මේ තියෙන මගේ ලාස්ට් ටැන්ක් එක. මාළු ඉන්න ටැන්ක් එක වලින් මගේ තව ටැන්ක් තියෙන ඒවා මම මාළු දාන්න එතකොට මේ ටැන්ක් එක ගත්තොත් guys මම මේක ක්ලීන් කරන්න ඕනේ. මට ස්ටඩීස් එක වෙලාවක් හම්බුනේ. මේක ඉන්නේ මගේ ජයන්ට් ග්‍රාමි ලියෝ කියලා තමයි මම නම දාලා දෙන්නේ.
ඉතින් මම මෙයාගේදී අඟල් මගේ අත සයිස්වත් නෑ ඇත්තට මෙන්න මෙච්චරක් විතර ඇති ලියෝගේද්දි මගේ වෙන්න ටැංක් එකක හිටියේ පොඩි එකක අඩි 2 වගේ දැන් මේක නම් අඩි 3මාරක ටැංක් එකක්. ඉතින් මෙයා මාත් එක්ක ඒ කාලේ ඉඳන් හිටියා. එච්චර ආදරයක් නැහැ මෙයා මට අත දැම්මොත් ඇඟිල්ල කට ඇතුළේ මෙන්න ගන්නවා. ඉතින් දැන් කෑම දාලා ඔය හබරල එහෙම දාලා කාලා ටැංක් එක ඇඩි වෙලා තියෙන්නේ. මෙයා දැන් අඩියකට විතර කිට්ටු මාළු දැන් මේකේ පළල සාමාන්‍ය ගාස් අඩියක් වගේ තමයි ටැංක් එකේ පළල. ඒතකොට මෙයා අඩියක විතර දැන් අඩි එකමාරකට ගන්නේගෙන ඉන්නේ.